සුරංගනාවිය ඉද්ද මලීව අවදි කළා. ඉද්ද මලී කියන්නේ හරි ලස්සන මලක්. එයාගේ හොඳම යාළුවා තමයි පුංචි සුරංගනාවිය. ඉද්ද මලී පුංචි සුරංගනාවියයි උදෑසනේ ඇති ලස්සනට ආසා කළා. ඉර පායල කුරුල්ලන්ගේ ගී හඬ පාට පාට මල් පිපිලා සමනලයන් රංචු රංචු ඒ මල් වටේට ඉන්නවා. මීමැස්සන්ගේ රුන්රුන් ගීත ඒ අතර තිබුණා. ඉතින් උදෑසන තව තවත් ලස්සනයි කියලා පුංචි සුරංගනාවියයි ඉද්ද මලයි කිව්වා. දරුවන් එක්ක අපි පරිසරය විඳිමු, තේරුම් ගනිමු, ඊට ආදරය කරමු.